ගරු සභාපතිතුමනි රජයේ මගින්ම සියල්ලම කළ යුතුද නැත්නම් සමුපකාර සංවිධාන වලට ඒවයි පුනර්ජීවනය සඳහා කළ යුතු යමක් තිබෙනවද? ඒකත් හොඳ ප්‍රශ්නයක් නේ. ඇත්ත වශයෙන්ම රජයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ නෛතික පරිසරය වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් මේක ඇතුළත් වීම අපේක්ෂා කරලා තියෙනවා අපි. මොකද මේ රජයේ ආර්ථික ක්‍රමය, පුද්ගලිකාංශයේ ආර්ථික ක්‍රමය ගැන පමණයි රජයේ විශ්වාසය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවත්වලා තියෙන්නේ. ඒක සමුපකාර අංශයත් ඒකට ඇතුළත් කරන්න කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රජයක මූලික යුතුකම් වගකීම් කියන පරිච්ඡේදයට ඇතුළත් කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ වගේම පවතින නීතිමය රාමුව එහෙම නැත්නම් පනත යම් සංශෝධන වලට ලක් කරන්න කියලා අපි ඉල්ලලා තියෙනවා. ඒකට ඒ මගින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ නීතිය සමුපකාර ප්‍රතිපත්ති සහ සාරධර්ම ආරක්ෂා වෙන විදිහට ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පරිසරය සකස් කරලා දීම තමයි අපි රජයෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ කොටස විතරයි රජයෙන් කළ යුත්තේ. නැත්නම් රජයේ සමුපකාර පිටුවන්න යන්න ඕනත් නැහැ. සමුපකාර වලට මේ සමිති ක්‍රියාත්මක කරන ප්‍රාග්ධනය දෙන්න ඕනත් නැහැ. ඒවා ඒ සමාජිකයන් විසින් පිටු කරගන්න ඕන නිසා සමුපකාර සංවිධානවලට තියෙන විශාල දෙයක් කරන්නට සමුපකාරයේ පුනර්ජීවනය සඳහා. ඉතින් ඒක පැහැදිලි කරන්න මම හිතන්නේ මේ අහුම්කන් දෙනුම් දෙවියට සඳහන් කරන්න ඕන මේ සමුපකාරයක් කිව්වම පුද්ගලයන් සමාජිකත්වයේ දරන සමිතියෙන් තමයි පටන් ගන්න. පුද්ගලයන් සමාජිකත්වයේ දරන සමිති එකතු වෙන්නේ කුඩා බල ප්‍රදේශයක් ආශ්‍රය කරගෙන. උදාහරණ ණය දෙන සමිතියක් නම් ග්‍රාම සේවා වසමක් දෙකක් හෝ තුනක් වගේ බල ප්‍රදේශයකට අදාළ. මොකද ඒ ප්‍රතිපත්ති අනුව සමාජිකයාගේ පාලනයට ගැළපෙන විදියට ප්‍රතිපත්ති ආරක්ෂා වෙනවා. ඊට පසුව ඒ පුද්ගල සමිති වල කටයුතු පහසු කිරීම සඳහා ද්විතීය මට්ටමේ සංවිධාන ඇති වෙනවා. දැන් මේ වගේ තමයි ද්විතීය සංවිධානයක සභාපතිවරයෙක් හැටියට මම කොළඹ දිස්ත්‍රික්කයේ ද්විතීය සංවිධානයේ සභාපතිවරයා හැටියට පත් වෙලා ඒ දිස්ත්‍රික්කයේ තුල තියෙන 400කට ආසන්න වෙච්ච සමිති වලට ඒ පුද්ගලයන්ගේ කටයුතු දියුණු කිරීමට පහසු කිරීම සඳහා කටයුතු කරනවා. එතකොට ඒ වගේ දිස්ත්‍රික් සංවිධාන ඇති වුණාට පස්සේ දිස්ත්‍රික් සංවිධාන ලංකාවේ සෑම දිස්ත්‍රික් සංවිධානයක්ම ඒකරාශී වෙලා ජාතික මට්ටමේ නැත්නම් මුදුන් මට්ටමේ සංවිධානයක් ඇති කර ගැනීමෙන් ඒ සමුපකාර ව්‍යාපාරයේ තමන්ගේ ව්‍යුහය සකස් කර ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා මේ සමුපකාර ක්‍රමය දියුණු කරන්න ලංකාවේ. එතකොට එහෙම දැනට සම්පූර්ණ වෙලා නැහැ මේ ද්විතීය සංවිධාන සියල්ලම ඒකාකාරී වෙලා නැහැ. ඒ වගේම අපේ රට තුල තියෙනවා දිස්ත්‍රික් සමුපකාර මණ්ඩල සහ ජාතික සමුපකාර මණ්ඩලය කියලා මුදුන් මට්ටමේම සංවිධානයක්. එතකොට මේ ජාතික සමුපකාර මණ්ඩලයට විශාල වගකීමක් තියෙනවා මේ සමුපකාර පුනරුජීවනය ඇති කිරීම සඳහා අවශ්‍ය ඒවා ඒ සමුපකාර නායකයින් රැස් කරලා සාකච්ඡා කරලා ඊට අවශ්‍ය දේවල් කරන්න. ඉතින් මගේ අත්දැකීම් අනුව මට දෙන ක්‍රමය තමයි සෑම දිස්ත්‍රික් සමුපකාර මණ්ඩලයක්ම ද්විතීය සංවිධාන වලින් දිස්ත්‍රික් ද්විතීය සංවිධාන වලින් නියෝජනය වෙන විදිහට සකස් කරලා මුදුන් මට්ටමේ සංවිධාන වල නායකයින්ගෙන් ජාතික සමුපකාර මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමන්විත වන ක්‍රමයක් ගැන සාකච්ඡා කරලා කටයුතු කිරීම ව්‍යාපාරයේ විසින් කළ යුතු දෙයක්. තවත් ව්‍යාපාරයේ විසින් කළ යුතු ලොකුම දෙයක් තියෙන්නේ විවිධ සේවා සමුපකාර සමිති ක්‍රමය කෙරෙහි ජනතාවගේ තියෙන්නේ සමුපකාරයෙන් බැහැර වෙච්ච දෙයක් හැටියට. ඒක පක්ෂ දේශපාලනය තුල ක්‍රියාත්මක වන ආයතනයක් හැටියට තමයි මේ මෑත යුගයේ වල හඳුනාගෙන තියෙන්නේ. මේ සමුපකාරය කියන එක මධ්‍යස්ථ දේශපාලනයෙන් යුතු එකක් වෙන්න ඕන නිසාම
කිසිම සමුපකාර සමිතියක මේ අධ්‍යක්ෂ මණ්ඩලයකට හෝ කාර්ය සභාවකට හෝ මහජන නියෝජිතයෙකුට පත්වීමට නොහැකි බවට නීති රීති පනවලා තියෙන්නේ. වෙන එවැනි නීතියක් වෙන කිසිම ආයතනයකට පනවලා නැහැ. ඒතර මේකෙන් අපේක්ෂා කරලා තියෙන්නේ දේශපාලන මධ්‍යස්ථ භාවය සමුපකාරයට අවශ්‍යයි කියලා. එතකොට මේ මධ්‍යස්ථ භාවය ඇතුව සමුපකාර සංවිධාන විසින් ඒවයි නායකත්වයේ විසින් ඒ සමුපකාර වලින් කළ හැකි සේවාවන් දැන් මම ඉස්සෙල්ලා සඳහන් කළා විවිධ සේවාවන් ණය දෙන සමිතිය කිව්වම ණය දීම ගැන පමණක් නෙවෙයි කළ හැකි විවිධ ජන ජීවිතවලට බලපාන විශාල සේවාවන් රාශියක් තියෙනවා. පාරිභෝගික සේවාව කිව්වම සමාජිකයන්ගෙන් ඈත් වෙලාද තියෙන්නේ. ඉතින් ඒ විවිධ සේවා සමුපකාර සමිති ක්‍රමයේ තුල ව්‍යාපාරයේ නිරත උදවිය සකස් කළ යුතු දේ තමයි ඒක සමාජිකයන්ගේ බවට පත් කිරීම. දැන් ප්‍රාදේශිකයක් ස්වාධීන සමිතියක් හැටියට පත් කරලා ඒ ප්‍රාදේශිකය ඔවුන්ගේ ප්‍රාදේශිකයේ බවට පත් කරලා එතන ඔවුන්ගේ ගනුදෙනු කරන ස්ථානයේ බඩු ලබා ගන්න ස්ථානයේ බවට පත් කිරීමත් එහි ආරක්ෂාව ඒකට අවශ්‍ය දේවල් කටයුතු කිරීමෙත් ඒ කළමනාකරන මණ්ඩලයට බාර දෙන්න ඕනේ. ඉතින් මේ වගේ ලොකු විස්තරයක් කරන්න පුළුවන් මම ඒක විස්තර කරන්න යන්නේ නැහැ. ඒක සමුපකාර ව්‍යාපාරයේ විසින් කළ යුතු දේවල් රජයේ කළ යුතු දේවල් වලට වඩා විශාල ප්‍රමාණයක් තියෙන්නේ ඒ ව්‍යාපාරයේ විසින් ඒ සංවිධාන විසින් කළ යුතු දේවල්. ඉතින් ඒවා අපි ඒ ව්‍යාපාරයේ තුල නිරත වෙච්ච ශේෂ්ත්‍රික සාකච්ඡා කරලා මේ தත්ත්වය ඇති කර ගැනීම අවශ්‍යමයි. ගරු සභාපතිතුමනි මට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහන්න හිතුණා. ඔව්. සමුපකාර සමිති පිළිවිත්තේ රජය විසින්මද? ඒකත් හොඳයි මේ රජය විසින් පිළිටවන්න ඕන නෑ. මොකද සමාජිකයන්ගේ මිනිසුන්ගේ අවශ්‍යතා මත මිනිසුන්ගේ නායකයෝ කීප දෙනෙක් එකතු වෙලා මිනිස්සු වීම තමයි සමුපකාර සමිති පිළිටවන්න ඕන වෙන්නේ. එතකොට රජය විසින් පිළිටෙවුවොත් ඒක රජයේ ආයතනයක් බවට පත් වෙනවා. මේක ඉතිහාසයේ පුරාම අපිට උදාහරණ තියෙනවා මේ රජයේ මේවට මැදිහත් නොවිය යුතුයි කියලා. මේ කොමිෂන් සභාව වලින් නිර්දේශ කරලා තියෙන රජයේ මැදිහත් විය යුතු කාරණයක් නෙවෙයි සමිති පිළිටවීමට අවශ්‍ය නෛතික පරිසරය සකස් කරලා ඒගොල්ලන්ටම උනන්දු ඇති කරලා ඒගොල්ලෝ විහිම්ම කළ යුතුයි. ඒවත් සමුපකාර ව්‍යාපාරය. දැන් සමුපකාර ව්‍යාපාරය කියලා වචනේ පාවිච්චි කළාට සමුපකාර ඒ ශේෂ්ත්‍රවල තියෙන සමුපකාර සංවිධානවල නායකත්වයේ විසින් තමයි ඒ සමාජිකයන් දැනුවත් කරලා කටයුතු කරනවා. දැන් පාසල් සමුපකාර වලින් ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලන් යහපත් පුරවැසියන් බවට පත් වුණාට පස්සේ සමුපකාරය ජීවන ක්‍රමයක් හැටියට සලකලා ඒ තමන් පරිසරයේ වගකීම් රට තුල බාර ගන්නකොට ඒ තරුණයන් සමුපකාර සංවිධාන ශක්තිමත් කරලා ප්‍රශ්න රජයේ විසින් විසඳනකම් බලන්නේ නැතුව ඒ කණ්ඩායමේ ශක්තිය බලයක් බවට පත් කිරීම විසඳාගෙන. මේ නිසා මේක රජයේ අවශ්‍ය මඟ පෙන්වීම කරනවා මිස රජයේ විසින් සමුපකාර පිටවන නරකයි. දැන් ওই කතාව අහනකොට මට මතක් වුණා මේ මෑත සමුපකාර සමිති මේ ප්‍රදේශවල 100ක් 1000ක් පිටවන්න ඕන කියලා මේ රජයේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒක පිටවන්න ඕනකම රජයට තිබුණාට හරියන්නේ නැහැ. මේ පිටවීම මිනිසුන්ට අවශ්‍යතාවය ඇති කිරීම තමයි මේ සිදු වෙන්න ඕන වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ සමාජිකයන්ගේ ජනතාවගේ ශේෂ්ත්‍රවල ජනතාවගේ දැනුවත්කම ඇති කරලා සමුපකාරයක් පිටුවා ගත්තොත් ඔබගේ ප්‍රශ්න මේ විදිහට විසඳා ගන්න පුළුවන් කියන පණිවිඩය ලබා දීමෙන් තමයි මේ සමුපකාර ඇති කරන්න ඕන වෙන්නේ. රජයක් කාර්යභාරයක් කරගත යුතු නැහැ කියලා මගේ අදහස. සමුපකාර තොග වෙළඳ සංස්ථාව ලෙස පැවති ආයතනය නැවත ක්‍රියාත්මක කරන බව වර්තමාන රජය ප්‍රකාශ කර තිබෙනවා. මෙය සමුපකාර වර්ධනයට හේතු වෙයි කියලා ඔබ හිතනවාද? ඔව් ඒකත් වැදගත්ම එකක්. මේ දිනවල කතා වෙනවා මේ සතොස කියන ආයතනය ගැන. මේක වහලා දාලා තිබුණේ දැන් සතොස කියලා මිනිස්සු දන්නේ ලංකා සතොස කියන එක සමාගමක්. කලින් සතොස කිව්වේ සමුපකාර තොග වෙළඳ සංස්ථාව කියන එකයි. මේක අපි ඉතිහාසයට ගියොත් මේ ආයතනය බිහි වෙන්නේ 1943 ජපනුන්
ලංකාවට බෝම්බ දැමීමේ දෙවෙනි ලෝක යුද්ධය නිසා ඇතිවෙච්ච ඒ භාණ්ඩ බෙදා හැරීමේ අර්බුදයත් එක්ක ඒ ගොඩක් විස්තර සාකච්ඡා කරන්නේ නැහැ. ඒ වෙලාවේ අත්‍යවශ්‍ය ආහාර ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්න ඔලිවර් ගුණතිලක මහත්මයා අත්‍යවශ්‍ය කොමසාරිස් හැටියට ආණ්ඩුව පත් කරාට පස්සේ උපකාර කොමසාරිස්වරයා හැටියට හිටපු ගුණසේන සොයිසා මහත්මයාත් එක්ක කතා කරලා බඩු බෙදා හැරීම සඳහා බඩු ලංකාවට ගෙන්නන්න. මොකද ආණ්ඩුව බාරගත්ත හාල් පිටි සීනි ගේන වැඩි ආහාර දෙපාර්තමේන්තුවෙන්. නමුත් අනිකුත් ද්‍රව්‍ය ගෙන්වීම සඳහා ක්‍රමවේදයකට තොග වෙළඳ ආයතනයක් පිහිටුවන්න කියලා කොමසාරිස්තුමාගේ සභාපතිත්වයෙන් තොග වෙළඳ ආයතනයක් ආරම්භ කළා. ඒ වෙලාවේ බලාපොරොත්තු වුණේ ඒ තොග වෙළඳ ආයතනය ද්විතීය මට්ටමේ සමුපකාර සංවිධානයක් ඇති කරලා ඒක පවරන්න. නමුත් ඒ කාරණේ එහෙම ඉටුුනේ නැහැ. ක්‍රමක්‍රමයෙන් මේ ආහාර ප්‍රශ්න අර්බුද විසඳාගෙන යනකොට ඒ සංස්ථාව තොග වෙළඳ ආයතනය සංස්ථාවක් බවට පත් කළා. ඒකටත් හේතු තිබුණා. ඒ රාජ්‍ය මුදල් රෙගුලාසිය අනුව කටයුතු කිරීමෙන් වැළකීලා වේගවත්ව බඩු සපයන්න ඕන නිසා සංස්ථාවක් බවට පත් වුණා. ඊට පස්සේ නමින්ම අපිට තේරෙනවා සමුපකාර තොග වෙළඳ සංස්ථාව කිව්වහම තොග බඩු ගෙන්වීමට පමණයි ඒ ආයතනය පිහිටෙන්නේ. එතකොට අදටත් මට හිතෙනවා ඒක තොග වෙළඳ ආයතනය ආරම්භ කරනවා නම් මේ රාජ්‍යය ඒ විශාල බඩු ප්‍රමාණයක් ලංකාවට ගෙන්නනකොට අපිට සාධාරණ මිලට හොඳ බඩු ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඒ සතෝස නැත්තම් CW එක කියන ආයතනය ස්ථාපිත කරනවා නම් ඒක කරන්න ඕන වෙන්නේ මේ සිල්ලර වෙළඳසැල් ඒ ආයතනය මගින් පිහිටුවීම වළක්වන්න ඕන. ලංකාවේ තියෙන සමුපකාර ප්‍රාදේශික සියල්ලම ක්‍රියාත්මක වෙන විදිහට ඒ හරහා ජනතාවට බඩු බෙදා හැරීම සඳහා ඒ තොග බඩු ලබා ගැනීමට පමණක් සීමා කරලා සතොස පිහිටෙව්වොතින් ඒ සමුපකාරය ශක්තිමත් කරලා ජන ජීවිතයට අවශ්‍ය කරන බඩු සාධාරණ මිලට ගිය හැකි. එහෙම නැතුව සිල්ලර වෙළඳසැල් දැම්මොතින් ඒ සිල්ලර වෙළඳසැල් වල කළමනාකරණ කටයුතු කරන්න වියදම් කරන ඒවත් ඒ අලෙවි වලින් අල්ලන්න වෙනවා. ඒකට එහෙම ඕන වෙන්නේ නැහැ. බෙදා හැරීමට ඒකක ප්‍රාදේශික තියෙන නිසා ඉතා විශාල ප්‍රමාණයක් ලංකාව පුරා තොග බඩු ගෙන්වීමට පමණක් සීමා වෙලා තොග බඩු බෙදා හැරීමට සමුපකාර සහිත ගබඩා පරිසර තියෙනවා. ඒක කළොත් සතොස ආරම්භ කළාට කමක් නැහැ. එහෙම නැත්නම් ඒක ආරම්භ කරලා සාර්ථකව පවත්වලා සමුපකාර සංවිධානයක් බවට ඒකපත් කළොත් තමයි වඩාම හොඳම ක්‍රමය වෙන්නේ. එහෙම නැත්නම් මම දකින විදිහට රජයක් විසින් බඩු අලෙවි කිරීම සම්බන්ධයෙන් ආයතන දමන්න ඕන කමක් නැහැ. එහෙම ඒකට සමුපකාරය සාර්ථක කරගන්න ඕන නම් බඩු විකිණීම රජය කරන්න ඕනේ නැහනේ. ඒක පුද්ගලික වෙළඳුම් මේ සමුපකාර ශාස්ත්‍රයට පවරලා ඒ කටයුතු කිරීම ගැන කල්පනා කරොත් රජයේ බුද්ධිමත්ව කටයුතු කරයි කියලා අපිට හිතෙනවා. එහෙම නැත්නම් සමුපකාරයත් විනාශ වෙනවා. ඒ රාජ්‍ය ආයතනත් හැමදාම අලාභ ලබන ආයතන බවට පත් වෙන එක තමයි වෙන්නේ. අද අපිට එක සාකච්ඡාවට පැමිණි සමුපකාර සංවිධානය සමග සාකච්ඡාවල කරගම්පිටිය කවුඩන් සමිතිය කොළඹ දිස්ත්‍රික් සනස් සමිති සංගමයේ ගරු සභාපති සනස් සම්පත් කල්පනාකරන මහා සංගමයේ ගරු සභාපති දැනිසන් විරුසිලි මහතාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. සමුපකාර ගැන මේ වගේ ජාතික මට්ටමින් දැනුවත් කිරීමට ඔබතුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මමත් ස්තුතිවන්ත වෙනවා මෙවැනි ප්‍රශ්න අහලා ජනතාව දැනුවත් කිරීම සඳහා මේ මාව සම්බන්ධ කර ගැනීම ගැන මගේ බොහොම ගෞරවනීය ස්තුතිය ඔබට පුද කරමින් ඔබ සාකච්ඡාව පිළිබඳව